හෙලෝ ගයිස් ඔන්න අද කියලා දෙන්නනවාට ටිකක් වැදගත් දෙයක් ගැන. ඔයා මියුසික් අහන කෙනෙක් නම් ඒ කියන්නේ නිතරම සින්දු අහන කෙනෙක් නම් මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙනවා. ඉතින් මේ වීඩියෝ විදියට Play Store හරි App Store හරි ගිහින් මේ විදියට Brave කියලා සර්ච් කරලා මේ බ්‍රවුසර් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මේ ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මෙතනින් පොඩි දෙයක් කරන්න තියෙන්නේ. අදාළ permissions දීලා youtube.com එකට මේ විදියට යන්න ඕන. යන්න ඕනේ desktop site වලින්. ගියාට පස්සේ මේ විදියට desktop site වලට switch වෙන්න ඕන. මේකෙන් අපිට පුළුවන් music එක background play කරන්න. ඒ කියන්නේ YouTube එකකින් දැන් music එකක් play කරනවා කියමුකෝ අපි. ඒක back වුණාම stop වෙනවනේ. දැන් මේක මෙහෙම විදිහට use කරාම මේක වෙන්නේ නැහැ. background music play කරන්න පුළුවන්. ඒ කියන්නේ download නොකර ඔයාගේ YouTube package එකෙන්ම සින්දු අහන්න පුළුවන්. ඒ කියන්නේ phone එකේ storage එකක් ඕන වෙන්නේ නැහැ. ඒ වගේම හරිම පහසුයි. මේ විදිහට ලෝඩ් වුණාට පස්සේ ඔයාලට අවශ්‍ය මියුසික් එක සර්ච් කරලා ගන්න ඕන. මේක youtube.com යි. ඒ කියන්නේ ඔයාගේ YouTube app එකේ පෙන්වන ටිකමයි මෙතන පෙන්වන්නේ. මේ විදිහට මම කැමති සින්දුවක් මෙහෙම තෝරා ගන්නවා. හරි දැන් විශේෂයෙන් මුකුත් කරන්න නැහැ. ওই විදිහට සාමාන්‍ය විදිහට ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ওই විදිහට සාමාන්‍ය විදිහට ප්ලේ කරාට පස්සේ දැන් ඔයා බෑක් වෙන්න ඕන. අපි මේක ටෙස්ට් කරන්න එපා බෑග්ග්‍රවුන්ඩ් ප්ලේ වෙනවද කියලා. මම මේ විදිහට දැන් බෑක් වෙලා පෙන්නන්නම් මියුසික් එක ප්ලේ වෙනවා. ඔන්න හරි දැන් මම බෑක් වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ප්ලේ වෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව. YouTube එකේ මේ විදිහට YouTube Music කියලා app එකක් දීලා තිබ්බත් ඔයාලට මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් ප්ලේ කරන්න හැකියාවක් නැහැ. ප්‍රීමියම් නැතුව ගැන ෆ්‍රී ප්ලෑන් එකේ ඒ විදිහට නෑ. ප්‍රීමියම් ගත්තොත් විතරයි YouTube Music එකනොත් මේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. ඔන්න මම අද ට්‍රික් එකක් කියලා දුන්නා YouTube Music app එකක් අවශ්‍ය නැති වෙන්න. කිසිම විදමක් නැතිව මේ විදිහට මියුසික් එකක් ප්ලේ කරන විදිය. ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕෆ් කරත් මේ විදිහට ප්ලේ වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් කරන්නේ ස්ක්‍රීන් වීඩියෝ එකක් ඉඳන් දැන් ඒක පෙන්වන්න බෑ. එනකොට ඔයා try කරලා බලන්න. ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕෆ් කරත් මියුසික් එක මේ විදිහට ප්ලේ වෙනවා. අදට වීඩියෝ මෙච්චරයි. channel එක subscribe කරගෙන යන්න. මොකක් හරි ගැටලුවක් ආවොත් මේ සම්බන්ධව කමෙන්ට් එකක් දාන්න. සුබ දවසක්.